කොහොමද? ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. මේ vlog එක නම් ටිකක් දිග vlog එකක් වෙයි. මොකද මම හිතුවා මට ගොඩාක් දවසෙම vlog කරන්න බැරි වුණානේ. ඉතින් මේ කැන්ඩි vlog එකෙන්ම ආයෙත් vlog කරන්න පටන් ගන්නවා කියලා. ඉතින් දැන් අපි මේ ඉන්නේ කැන්ඩි යන ගමන්. මම පොඩ්ඩක් සුදුරුණු කැඳ බොන්න ආසයි. ඒ නිසා යන පාරේ තියෙනවා දැකලා සුදුරුණු කැඳ එකක් ගත්තා. මේ ඉන්නේ මගේ ටිකිරි. ඔයා ටිකිරි කියන්නේ ආදරේට. උගලට මතකද මෙයාගේ මම ඉපදුන දවසේ vlog එකක් දැම්මා. දැන් බලන්නකෝ මේ ළමයාගේ ලොකු. එයා නම් ඉතින් එයා ඉපදුනාට පස්සේ නුවර යන්නේ පළවෙනි පාර. ඉතින් අපි ওই විදියට යන ගමන් දැක්ක කජු විකුණනවා. ඉතින් කජුත් අරගත්ත මොකද නැත්තම් මේ කැන්ඩි යද්දි කජු ගත්තේ නැත්තම් නිකන් ගමන කම්ප්ලීට් නෑ වගේනේ. ඉතින් අම්මයි තාත්තයි අක්කයි මායි බබයි තමයි යන්නේ. ඒ විතරක් නෙවෙයි හරිම දුක දෙයක්. මොකද අපි පාරේ යද්දි අපි දැක්කා අර මේ ගම් වතුර හින්දා ගොඩාක් තැන් මේ නාය ගිහින් තිබුණා. ඉතින් හරිම දුකයි. අපි ඉතින් ඒවත් බලාගෙන ඒව ගැනත් කතා කර කර ඉතින් මේ ආයෙත් යන ගමන් ඔගොල්ලෝ අහලා තියෙනවද ගන්නොරුව ගැන? ගන්නොරුවේ යද්දි තියෙනවා මේ පොඩි බොජුන් හලක් කියලා. අපි හැම පාරම එතනින් යද්දි එතන නවත්තනවා. එතන ගොඩක් තියෙන ඔය මේ පොඩි මොනවද කියන්නේ අර මේ පොඩි කෑම වර්ග එක කෑම වර්ග තියෙනවා. ඉතින් අපි ඔතනින් ගියොත් අනිවාර්යයෙන්ම එතනින් කාලා තමයි යන්නේ. මම හරි මාසයි මොනවාද පිට්ටු ගන්න. ඒ කියන්නේ සුදු පිට්ටු, ඒ කියන්නේ බෙරළිය හරි හාල් පිට්ටු හරි ඒකයි. පොල් කිරි ආවම තුම රසයි. මං ඉතින් මට ඒක හිතුව විදිහටම තිබුණා. ඒ නිසා මං අරගෙන බඩ පිරෙන්න කෑවා. මම තව එතනින් ගත්තා මුං ඇට වඩ එකක්. ඒකත් රසයි. ඒ කියන්නේ අපි නිකන් වෙන්ද කණේ වගේ නෙවෙයි කිය අමුතුම රසක් තිබුණා. අපිත් එක්ක හැම පාරම කැන්ඩි යන්න බූම් මාමයි බේබි අක්කා එනවා. මම මගේ තාත්තගෙන් පස්සේ වැඩිපුරම ආදරේ ඉතින් බූම් මාමට තමයි. ඉතින් බූම් මාමයි බේබි අක්කයි පොඩ්ඩක් ආසයි මේ වගේ මල් ගස් වලට එහෙම. ඉතින් ඒකත් පොඩ්ඩක් බලාගෙනම හැමෝම හොඳට කාලා අපි ආයෙ යන්න පිටත් වුණා. මොකද ටිකක් වහින්නත් වගේ ආපු නිසා අපි ඉක්මන් කරලා මේ ආයෙත් කැන්ඩි යන්න පටන් ගත්තා. ඉතින් මම මේ ලංකාවේ වැඩිම ආස කොහේ හරි මගෙන් ඇහුවොත් ඔයා කොහෙද යන්න ආස කියලා මම ආසම කැන්ඩි යන්න. ඉතින් හැම අවුරුද්දකම මම දෙසැම්බර් වෙනකම් බලන් ඉන්නවා කැන්ඩි යන්න. අපි කොහොමත් කැන්ඩි වාම දවස් 4ක් 5ක් විතර ඉන්නවා. ඉතින් මම හැම අවුරුද්දකම ජනවාරි ඉඳන් දෙසැම්බර් වෙනකම්ම බලන් ඉන්නවා කැන්ඩි යන්න. මොකද අනිත් දවස්වල ඉතින් එක එක වැඩත් එක්ක එන්න වෙන්නේ නැහැනේ. අනිත් එක පවුලේ 4 දෙනායි නෑ 5 දෙනයි අයියයි 5 දෙනයි බූම් මාමයි බේබි අක්කයි එක්ක අපි හැමෝටම එකට යන්න හම්බෙන ගමන තමයි නුවර ගමන. ඉතින් මම මේ දැන් අපි බෑග්ස් ඔක්කොම තියලා අපි පොඩ්ඩක් කතා වුණා එළියට යන්න shopping යන්න කියලා. ඉතින් ඒ යද්දිත් පොඩ්ඩක් වහින ගතිය තිබුණා. ඒ වුණාට මම කරන්න ආසම දේ තමයි shopping කරන වැඩේ. ඉතින් අනිත් තැන්වලට වඩා මම කොහොමත් මේ නුවර shopping කරන්න ආසයි. මොකද වෙනස් දේවල් තියෙනවා. ගොඩක් මම ආසයි ක්ලයිමේට් එකට. මොකද ඒ ක්ලයිමේට් එකත් එක්ක shopping කරද්දි පොඩිවත් අමාරුවක් නැහැ. කොච්චර ඇවිද්දත් අර එහෙම ලොකු මහන්සියක් දැනෙන්නේ නැහැ. ඉතින් ඔන්න පැය ගානක් ඇවිදලා ඔන්න අපි දැන් ඩෙවොන් එකට ආවා කෑම කන්න. මෙතනත් කෑම රසයි. අපි ගොඩක් රට පළවෙනි දවසේ රෑ කන්නේම ඩෙවොන් එකෙන්. ඉතින් මම කොතන ගියත් මට ඕනේ ෆ්‍රයිඩ් රයිස්. ඉතින් මම ෆ්‍රයිඩ් රයිස් එකක් ඕඩර් කරලා ඒක එනකන් ඉඳියා. මේ වෙද්දි නම් චුට්ටක් කකුල් දෙකෙහිම රිදෙනවා. මම මෙන්න මේ වෙලාවේ අපි අයියවත් මතක් කරන්න ඕනේ. මොකද එයාට ඔෆිස් එකේ නිවාඩු හම්බුනේ නැහැ. ඒ නිසා මේ පාර අපිත් එක්ක කැන්ඩි එන්න උනේ නැහැ. ඒත් අපිට ගොඩක් පාළුයි. මොකද එයා ඉන්දියා නම් මමයි අයියා එකතු වෙලා අක්කව අවුස් ඉන්නවනේ. එයා ඉතින් ජොලි. හොටෙල් එකට යන ගමන් ඉන්නේ. ඉතින් අදනේ අපි නුවර ආවේ. ඉතින් මෙන්න මේ දවසත් මෙන්න මේ විදියට ඉවර වුණා. හායි. අපි මේ කැන්ටිනේ දෙවෙනි දවස්. ඉතින් මම උදෙන්ම ලේස්ති වුණේ සෝලෝ ඩේට් එකක්. මොකද මට මතක ඇති කාලෙකින් මට සෝලෝ ඩේට් එකක් යන්න හම්බුනේ නැහැ. ඒ නිසා මං හිතුවා අද තමයි හොඳම දවස පොඩ්ඩක් මං වෙනුවෙන් ටයිම් එකක් වෙන් කරනවා කියලා. ඉතින් මම Google සර්ච් කරාට පස්සේ මට කැෆේ 2-3ක් හම්බුණා.
හැබැයි අලුත් කැෆේ කියලා බැලුවා. හැබැයි මම මේ අද යන්නේ මට සුපුරුදුම කැෆේ එකට. මොකද මම කැන්ඩි ගියොත් අනිවාර්යයෙන්ම මේ කැෆේ එකට යනවා. මොකද මේකේ කෑමත් රසයි. අනිත් එක මේකේ වයිබ් එක හරිම වෙනස්. අනිත් එක මම ওই යෙලෝ ලයිට් වලට මාර ආසයි. මට චුටි කුකියම් ක්‍රිස්මස් එකත් ළඟ වෙන නිසා ඒ කැෆේ එකේ ගොඩාක් ඔය කෑම වර්ග ඔය වගේ ක්‍රිස්මස් කුකීස් හදලා තිබුණා. මට දැන් මේ වෙද්දි පොඩි සෑන්ඩ්විච් ක්‍රේවින් එකක් ඇවිත් තිබුණා. ඒ නිසා මම සීෆුඩ් සෑන්ඩ්විච් ඕඩර් කරා. මේ බලන්න මේ කුකී එක හරිම කියුට්. ඉතින් මම මගේ ගැනම කල්පනා කර කර මගේ සෝලෝ ඩේට් එක මම එන්ජොයි කරා. කාලේ උරුණු ගමන් මම මේ ආයෙත් යන්නේ මගේ යාළුවෙක්ට පොඩි බඩුවක් ගන්න. ඇත්තටම I miss my A. ඉතින් මම මේ හොයන්නේ ක්‍රොස් එකක්. ක්‍රොස් එකක් තමයි ඕනි කිව්වේ. හැබැයි හිතපු එක තිබුණේ නැහැ. ඊට පස්සේ මම ගියා මගේ අනිත් යාළුවන්ට මොනා හරි මතක් වෙන දෙයක් අරන් යන්න තියෙද බලන්න. ඇත්තටම යාළුවන්ට ගන්න ගියාට මටත් එතනින් එන්න හිතුන්නේ නැහැ. මොකද අර එක එක ලස්සන පොඩි පොඩි අයිටම් තියෙන පුදුම ලස්සනයි ඒවර මේ අපිට ලස්සන තියන්න කරන්න ඒව ගොඩාක් බඩු එතන තිබුණා. මේ බ්‍රේස්ලට් මාරම ලස්සනයි. ඊට පස්සේ මමත් එතන එකක් අරගෙන යාළුවන්ටත් පොඩි පොඩි ගිෆ්ට් එකක් අරගෙන ආයෙ දැන් මේ දෙපැත්ත බල ඔය වගේ පේමන්ට්ස් වල ඒගොල්ලෝ එක එක බඩු දාලා තිබුණා ගොඩක්. මොකද ක්‍රිස්මස් නිසා වෙන්න ඕනේ. මම මේ දැන් ඇවිත් ස්පාසිලෝන් එකට. මොකද ඒට අන්ඩයි ඩාක් කලා කියලා යට සීරම් එකක් ඕනේ කිව්වා. ඒ නිසා ඒක ගන්න තමයි මම මේ දැන් ආවේ. ඕන කරන බඩු ටික අරන් ඉවර වෙද්දි දන්නේම නැතුව දාවල්ලා. ඊට පස්සේ අක්කයි ටිකිරි අක්කයි බබයි එනවා කියලා එළියට අපි දෙන්නම එකට ලන්ච් ගමු කියලා කතා වුණා. දැන් ආදිත් අපි වගේම හොඳට shopping කරන්න පුරුදු වෙලා මේ පේනවනේ. අපි දෙන්න යන්න කතා වුණේ කැෆේ නුවර කියන රෙස්ටුරන්ට් එකට. ගිය අවුරුද්දෙත් මේ විදිහටම අක්කයි මායෙත් මේ කැෆේ එකට ආවා. හැබැයි එදා නම් අපි ආවේ ඩිනර් ගන්න. අපි ටිකේට පොඩි ලෙමන් කෑල්ලක් දුන්නා. හරියට ඔන්න බාන්නකෝ යාගේ මූණ. බීබුයි මායි ඉස්සර නම් අපි දෙන්නටම ෆ්‍රී ටයිම් එකක් හම්බ වෙන ගමන් එළියට ගිහින් මොන හරි කාලා උපදූපයක් කියව ඉඳලා එනවා. ඒත් ටිකිරියාවට පස්සේ අපි දෙන්නට ඒ තියෙන ටයිම් එක ගොඩක් අඩු වුණා. ඒ නිසා අපි දෙන්න මේ ටයිම් එක උපරිමයටම එන්ජොයි කරා. මොකද දෙන්නගේ උපදූප කියව දෙන්නගේ දේවල් කතා කර අපි මීල් එකත් එන්ජොයි කරා. මම සාමාන්‍යයෙන් ගෙදර ආය නැතුව කොහේ හරි ගියත් ඔන්න ඔය වගේ පොඩ්ඩක් මගේ ඇඟේ කොහේ හරිම තුවාල වෙනවා. ඉතින් අපි කාලා ඔන්න ආයේ shopping කරන්න පටන් ගත්තා. මේ vlog එකේ භාගයක් තියෙන shopping තමයි. මට වැඩි හිතන්න එපා. මොකද කැන්ඩි යන්නේ මම සාමාන්‍යයෙන් shopping කරන්න තමයි. මොකද මම ආසව කරන අර මන් දන්නේ නැහැ සමහර ඇඳුම් එතන තියෙනවා. shopping කරාටත් වැඩි කරේ මේ ටිකිරිව බලාගත් එක. අක්කල ළමයි හැදුවට පුංචිලාටනේ ළමයිව බලා ගන්න වෙන්නේ. මේ පේන්නේ නැද්ද? අපි දෙන්න ගන්න ඕන බඩු ටිකත් අරගෙන දැන් ආයෙත් මේ හොටෙල් එකට යන ගමන් ඉතින් මේ මම මාර ආසයි වැවරවුමේ ඇවිදින්න. ඉතින් අක්කයි මායි එක්ක ඉතින් කතාවක් දාගෙන මේ හොටෙල් එකට යන ගමන් දැන් ඉතින් ආයේ ඉක්මනට රෙඩි වුණා මේ මාලිගාවට යන්න. දැන් වෙලාව මහමාරයි. අපි 6:00 වෙද්දී යනවා මාලිගාවට. පූජා පටන් ගන්නවා 6:00ට. මේ ඉන්නේ මගේ බූමාම බේබි අක්කා. ඉතින් බූමාම තමයි පොඩි කාලේ අක්කයි මාවයි ගොඩාක් බලාගත්තේ. ඉතින් දැන් බේබි අක්කාත් ඉන්නවා. ඉතින් අපි ෆැමිලි ට්‍රිප් එකක් ගියොත් අනිවාර්යෙන්ම මේ දෙන්නව එකගෙන් තමයි යන්නේ. ඉතින් අපි මේ දෙන්නේ කරඬුවටම දාන්නේනේ. ඉතින් අපේ අතේ පොඩි බෑන්ඩ් එකක් ගැට ගහනවා මේ ඒ දානෙට යද්දී. ඒක ගැට ගහගෙන තමයි ඒක දාගෙන තමයි අපි ඇතුළට යන්න ඕනේ. මම මේ මොනවද කල්පනා කරන්න කියලා නේද හිතන්නේ. ඇත්තටම මම අර හැම vlog එකකම කියනා වගේ මම මේ වගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ලබන්න ගොඩක් වාසනාවන්තයි. මොකද හැමදාම මේ තැනට ගියාට පස්සේ දානි වුණාට පස්සේ කියන්නේ අපි කාණ්ඩුවට පූජා කරලා
දානේ වැඳලා කරලා ආවට පස්සේ මම හරිම ඉමෝෂනල් වෙනවා. මොකද පන්සිල් පද 5 හරියටම අපි බෞද්ධ විදියට අර ඒ පන්සිල් පද 5 හරියටම රකින්න කෙනෙක් තමයි මගේ තාත්තා. මොකද එයා මස් මාළුවත් මත්ද්‍රව්‍යවත් කිසිම දෙයක් ගන්න කෙනෙක් නෙවෙයි. තාත්තා හරිම ජොලි. ඒ කියන්නේ යාට කොයි වෙලාවකවත් තරහ යන කෙනෙක් නෙවෙයි. මම දැකලත් නෑ කවමදාකවත්. ඉතින් මේ පේනවනේ විකාර කර කර එනවා. මේ ඉන්නේ අපේ අම්මගේ අයියා විජිත හාමුදුරුවෝ. මට මං කියන්නේ චූටි මාමා කියලා. දැන් ඔයගොල්ලෝ එක එකව කියන්න එපා මට හැබැයි හරිද? ඉතින් මෙන්න මේ විදියට හවස ගිලම්පස දාන ඉවර වෙලා අපි දැන් ආයෙත් යන්න හදන්නේ අපි ඉන්න තැනට. අපි මාලිගාවට වඳින්න නම් පොඩ්ඩක්වත් රැස්ස තිබුණ නැහැ. හැබැයි අපි වැඳලා ඉවර වෙලා යද්දි නම් ඔන්න පොඩ්ඩක් රැස්සා. ඔන්න ආයෙත් වොෂ් එකක් දාගෙන සුපුරුදු විදියට ආයෙත් අක්කයි මායි එළියට පැන්නා. අපි දැන් මේ යන්නේ විටෝ පිට්ස් එකට. ඔයගොල්ලෝ එකක් කොළඹත් තියෙනවා, එකක් කැන්ඩි වලත් තියෙනවා. අපි විටෝ පිට්ස් එකට මුලින්ම යද්දි නම් ඒක තිබුණේ නැහැ කොළඹ ඒ වෙද්දි. ඒ කාලේ කැන්ඩි විතරයි තිබුණේ. ඉතින් කොහොමත් කැන්ඩි ගියොත් මේ දවසේ රෑ අපි අනිවාර්යයෙන්ම පිට්සා කන්න විටෝ පිට්ස් එකට යනවා. මොකද මෙතන මාරම ලස්සන view එකක් තියෙන උඩට ගියාම අනිත් එක මෙතනට යන්න තියෙන්නේ කන්දක් උඩට වගේ තමයි යන්න තියෙන්නේ. ඉතින් ගියාම මෙතන view එක මාරම ලස්සනයි. trust me. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කැන්ඩි ගියොත් මෙතනට ගිහිල්ලා try කරන්න. ඒ view එකද කෑමද පුදුම රසයි. මම දන්නේ නෑ ඇයි කියන්න මට කොළඹ ආකේඩ් එකේ යාළගේ තව අවුට්ලට් එකක් තියෙනවා. හැබැයි ඒකට වඩා මට රසයි වගේ දැනෙන්නේ මේ කැන්ඩි ඒගොල්ලන්ගේ අවුට්ලට් එකේ තියෙන පිට්සා. මෙයාලගේ තව චිකන් ලසන්ජ් එකක් තියෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම try කරන්න. ඉතින් අපි කාලේ ඉවර වෙලා මෙන්න මේ දවසත් අපේ මෙන්න මේ විදිහට ඉවර වුණා. අද මේ අපි කැන්ඩි ඉන්න 3 වෙනි දවස. අපි උදේ 5 වගේ වෙද්දී ආවායත් මාලිගාවට උදේ පූජාවට. මේ කැන්ඩි ඉන්න 3 වෙනි දවස. අපි ආවේ 9 නෙමෙයි. අපි ආවේ 10. අද ඊයේ 11, අද 12. හෙටයි අනිද්දායිත් අපි ඉඳලා තමයි යන්නේ ආයේ කොළඹ. මේ අපි හෙට අනිද්දා ඉන්නේ වෙන හොටෙල් එකක. මම අපි දාන ඉවරලා ඔයගොල්ලෝ එතෙන්ට එකයි යන්නේ. අපි උදේ පූජාවට ඉඳලා වැඳලා ඉවරුණාට පස්සේ අපි ඊළඟට ආවේ දානශාලාවට. මොකද හාමුදුරුවන්ගේ දානේ අපි ලේස්ති කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි හැමෝම දානශාලාවට ආවා. අපි දැන් මේ ඉන්නේ හාමුදුරුවෝ දානෙට වඩිනකම්. ඉතින් හැම පාරකම වගේ අපේ අම්මා තමයි ආප්ප හදන්නේ. මොකද අම්මගේ ආප්ප වලට මං හිතන්නේ හැමෝම ආසයි. මොකද අපේ ගෙදරට කෙනෙක් ආවත් අපේ අම්මා හදන ආප්ප හොයාගෙන තමයි එන්නේ. ඉතින් මෙතනත් ඒ වැඩේම තමයි උනේ. මට දානේ වීඩියෝස් නම් මුකුත් ගන්න උනේ නැහැ. මොකද ඇතුලේ දානේ වළඳද්දි ෆොටෝස් වීඩියෝස් ගන්න එපා කියලා තිබුණා. මෙන්න මේ විදියට ඉතින් දානේ වැඩත් ඉවර වුණා. දැනුයි දානේ වැඩ ඉවරුනේ. දැන් අපි ආයේ ඉන්ටන්ට යනවා. ගිහින් තමයි මේ අර මං කිව්වේ අනිත් අපි හොටෙල් එකට යනවා කියලා. ඒකට අපි යන්නේ. මං ඒකෙද්දි ඔයාලව එතනට එක යන්න. දැන් මේ අපි ඉක්මනට ලේස්ති වෙලා යන්නේ අපි ඉන්න අනිත් හොටෙල් එකට. ඉතින් අපිට ඒ හොටෙල් එකෙන් early check-in එකක් හම්බුණා. ඒ නිසා 10:30 වගේ වෙද්දී අපිට check-in වෙන්න පුළුවන්. පොඩි දුරක් යන්න ඕන. ඉතින් අපි මේ දැන් එතනට යන ගමන් තමයි ඉන්නේ. එයාට වද දීලා දැන් එයා වැඩිය කැමතිත් නෑ නේ මට. ඉතින් මං අර කලින් කිව්වා වගේ මේ හොටෙල් එක තියෙන්නේ කන්දක් උඩ. ඉතින් ඔන්න ඔය විදිහට අපි check-in වුණා. හොටෙල් එකට යන පාරත් මාර්ම ලස්සනයි. අපි මේ අද ඉන්නේ පොඩි අපාර්ට්මන්ට් එකක වගේ. ඒක ඇත්තටම කිව්වොත් ෆැමිලි රූම් එකක්. එතකොට බූමාමයි බේබි අක්කට එක රූම් එකක්. අම්මයි තාත්තයි මායි චූටි බබයි එක රූම් එකක් විදිහට තමයි අපි මේ අපාර්ට්මන්ට් එක ගත්තේ. මේ අපාර්ට්මන්ට් එක මාරම ලස්සනයි. ලස්සනයි වගේම හරිම කම්ෆර්ටබල්, හරිම ක්ලීන්. ඒ විතරක් නෙවෙයි මේ අපාර්ට්මන්ට් එක වටේටම තියෙන ග්ලාස් එක. ඒ නිසා අර view එක පුදුම ලස්සනට පේනවා. මං හිතුවේ නැහැ අපිට මේ වගේ තැනක් හම්බ වෙයි කියලා. හැබැයි හම්බුණා. අනේ තව මේ වගේම ලස්සන තව කැන්ඩි වල ඔය වගේ හොටෙල්ස් තියෙනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මට කමෙන්ට් කරන් යන්න. මොකද මං කැන්ඩිනේ ආසම. ඉතින් මට ඒවා try කරන්න පුළුවන්.
අනිත් දේ තමයි මෙතන ඉන්න ස්ටාෆ් ගන් මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඔයගලන්ට ඕන දෙයක් කතා කරලා කරගන්න පුළුවන්. මේ වෙලාවේදී බීබු අපි හැමෝටම ටී හැදුවා. එයා තාම මොනවාද ස්නැක්ස් වගේකුත් පොඩි පොඩි ඒවා හැදුවා. ගොඩක් ගොඩාක් මහන්සි අම්මටයි තාත්තටයි බූමාමටයි බීබි අක්කටයි මොකද දාන වැඩ නිසා. ඊට පස්සේ අපි තේ බීපු ගමම්ම ගියේ පූල් එකට. මොකද ටිකිරි මාර විදියට ආසයි පූල් එකේ ඉන්න. එයාව එළියට ගන්න හදද්දිත් අඬනවා. ඉතින් අනිත් එක මෙතන view එක නම් මාරම ලස්සනයි පූල් එක තියෙන තැන. මේ වෙද්දි මෙතනට මාරම අවුවයි. හැබැයි වතුර පුදුම සීතලයි. කියන්නේ පොඩ්ඩක්වත් අර මේ අමාරු නැහැ ඉන්න. ඇයි view එකත් පුදුම ලස්සනයි. මම මාර ආසයි මේ වගේ ඔය අලුත් හොටල්ස් try කරන්න මම පුදුම විදියට ආසයි. ඉතින් හිතුව වගේම මේ තරම් මට මාර විදියට සෙට් වුණා. අර view එකයි හැමදේම perfect. මේ වෙලාව මම මාරම ආස වෙලාවක්. මොකද මම හරිම ආසයි බූමාමයි බේබි අක්කයි අපේ ගෙදර අයයි මෙහෙම එකතු වෙලා කොහේ හරි යන්න තියෙනවා. මං ගොඩාක් වෙලාවට මං ඒ වගේ ට්‍රිප් වලට අම්මලත් එක්ක යනවා. මම මේ දැන් පෙන්නන්නේ යාළගේ රූෆ්ටොප් එක. මෙතන තමයි යාළගේ බා එක එහෙම තියෙන්නේ. මෙතන පුදුම ලස්සනයි. මම දන්නවා මම දැන් හැමතැනම පුදුම ලස්සනයි කිව්වා කියලා. ඒවට ඇත්තට මෙතන මාරම ලස්සන view එකක් තියෙනවා. මේ තමයි යාළගේ බා එකේ ඇතුළ. මෙතන ඉද්දි පුදුම සීතලයි මාරම උදකින් වගේනේ තියෙන්නේ. ටික වෙලාවක් යද්දී අක්කයි ටිකිරිත් උඩට ආවා. ඊට පස්සේ අපි දෙන කොෆි එකක් ඕඩර් කරලා නිකන් කතා කර කර ඉඳි. මම මේ කල්පනා කරන්නේ අපි ජීවිතේ සමහර කාලෙකදී ආස නැති වුණ දෙයක් සමහර කාලෙකදී නැතුවම බැරි දෙයක් වෙනවා. ඒ වගේ තමයි ආදිත්. මං ඉස්සර පොඩි ළමයින්ට ගොඩක් ආස කෙනෙක් නෙවෙයි. හැබැයි ටිකිරි ජීවිතේට ආවට පස්සේ ඒ හැමදේම වෙනස් වුණා. දැන් අර යත් එක ගෙවන වෙලාව වුණත් අර එක පුදුම ඉක්මනට යනවා. ඒ කියන්නේ යන ටයිම් එකවත් තේරෙන්නේ නැත්තරම් මම එයාට ඇඩික්ට් වෙලා. මේ වෙද්දි වෙලාව රෑ 7 විතර වෙලා තිබුණා. ඉතින් අපි දැන් මේ යන්න හදන්නේ ඩිනර් ගන්න. අපි හැමෝටම නෙවෙයි බේබි අක්කටයි අපේ අම්මටයි පොඩි ක්‍රේවිං එකක් තිබුණා සීෆුඩ් ගන්න. මම නම් කොහොමත් ආසයි මාර දේව සීෆුඩ් ගන්න. ඉතින් අපි ගියේ මේ අපි යන්නේ ෆැබ්සිලෝන් එකට. ඔයාලා මේ ප්ලේස් එක නම් අනිවාර්යයෙන්ම දන්නවා ඇති. මොකද ෆැබ්සිලෝන් කියන එක ටිකක් වයිරල් නේ. ඉතින් මෙතනත් ඉන්ටීරියර් එක පුදුම ලස්සනයි. අර යද්දිත් අර එක දේවල් ඒගොල්ලෝ ඩෙකෝර් කරලා ක්‍රිස්මස් ඔක්කොමත් එක්ක මාරම ලස්සනයි. අර හැම වීඩියෝ එකම කියන වගේ මම අර යෙලෝ ලයිට්ස් වලට මාර ආසයි. මම දන්නේ නැහැ ඇයි කියලා. මට එතෙන්ට ගියාම හරිම යෙලෝ ලයිට්ස් ඉදි හරිම කාම් වගේ දැනෙනවා. අනේ මම මේ වෙලාවෙත් ගොඩක් සතුටින් ඉන්නේ. මොකද අර පවුලේ හැමෝමයි බූමාමයි බේබි අක්කයි එක්ක හරිම ජොලි කියෝ මේ පේනවනේ බඩ පිරෙන්න කෑවා. අපි දැන් කාලේ ඉවරයි. අපි දැන් මේ ආයෙත් හොටෙල් එකට යන්න තමයි හදන්නේ. අපි ඔන්න කාලා දැන් ආයේ හොටෙල් එකට. මාර විදියට බණ්ඩි ෆුල්. අතට කෑවා. කැමත් රසයි. චේන්ජ් කරගත්තා. දැන් අපි රෝඩ් එකට යමු. දැන් චුට්ටක් බහිනවා. පොඩ්ඩක් සම්රෝනාම අපි යමු. මෙයාට ඉතින් පොඩ්ඩක්වත් දෝමත නැහැ. අපි හැමෝම ඉන්නව නම් යාට පේන්න. ඔහේ දඟල ඉන්නවා ඉතින්. මේ විදිහට රූෆ්ටොප් එක මාරම සීතල ආවට බීදුම වගේ තිබුණා. බලන්න කිව්වේ කියලා ලස්සන.
මේ වෙද්දි අපි හැමෝටම මහන්සි. ඉතින් දැන් අපි නිදාගන්න තමයි හදන්නේ. ආයෙත් හෙට. හයි. අද අපි මේ කැන්ඩි ඉන්න 4 වෙනි දවස. ඊයේ හොඳටම නිින්ද ගියා මේ මහන්සියට. දැන් අපි යනවා බ්‍රේක්ෆාස්ට් එක ගන්න. කෑම කාලේ ඉක්මනට අදම මාරු කරගත්තා. දැන් අපි ආයි කොළඹ යනවා. යන්න කලින් මේ යයි පොඩ්ඩක් ආයෙ මොනවාද අක්කිට ගන්න තියෙනවක බඩු වගේක්. ඒ ටික අරගෙන එහෙමම යනවා ආයෙ කොළඹ. මම නම් ආස නැහැ යන්න. මම මාර ආසයි කැන්ඩි වලට. පුදු විදිහට ආසයි. මං හිතන්නේ මම ලංකාවෙන් ආසම කවුරු හැවුවත් කොහෙද යන්න ඕනේ කියලා මං කියන්නේ කැන්ඩි කියලා. ඒ තරම් ආසයි. දුකයි ඒත් මන්නේ ආයෙ ලබන අවුරුද්ද දෙනවානේ. බෑග්ස් ඔක්කොම රෙඩි කරගෙන දැන් මේ අපි ආයෙත් කොළඹ යන ගමන් ඉන්නේ. ඉතින් මහන්සියට මට ආයෙත් පොඩ්ඩක් වාහනේ නිින්ද ගියා. ඊට පස්සේ මේ අපි ඉන්නේ දැන් කොස් කැලේද කොහෙද මට හරියටම නම මතක නැහැ. මේ පාර දෙපැත්තෙම තනිකරම තියෙන කැලෑව. ඉතින් ඒ අතරේ පොඩි පොඩි කඩ වගේක් තියෙනවා. මම මාරු විදියට ආසයි ඒ වගේ පොඩි කඩවල් වලින් අර තේකයි රොටි එකයි කන්නයි බොන්නයි. හරිද? ඉතින් හිත වගේම රසට එකක් තිබුණා. අනිත් එක මේ හරි පොඩක් සීතලයිත් එක්ක. මේ තව යාළුවෙකුත් මට හම්බුණා. ඉතින් මෙන්න මේ විදියට මම මේ vlog එක ඉවර කරනවා. ආයෙත් මම vlog එකක් කරන් ඉක්මනටම එන්නම්. Thank you for watching. Bye.